හායි යාළුවනේ. ඔන්න ඉතින් අද මම vlog එකක් අරගෙන ආවා. ඉතින් අද මමයි අපේ අක්කී අයියයි මේ යන්න හදන්නේ නාගරකන්ද ආරණ්‍ය සේනාසනයට. ඉතින් අද අපි මේ යන්නේ අපේ ගෙවල් ළඟ ගෙදරකින් එහෙ ලොකු දානයක් කරනවා. ඉතින් ඒකට සහභාගී වෙන්න තමයි ඔන්න ඉතින් මේ අපි තුන්දෙනා උදේම යන්නේ. අපි නම් අද ගියාට ඒ කට්ටිය ගිහිලා තිබ්බේ ඊයේ. මොකද ඒ රෑ හිඳලා එයාලා ඒ බඩු ලෑස්ති කරගෙන තමයි අද උදේ දානෙට ලෑස්ති වෙන්නේ. ඉතින් අපි නම් අද තමයි යන්නේ. අපි ඊයේ ගියේ නැහැ. ඉතින් දැන් අපි ඉන්නේ හිඟුරක්ගොඩ ලං කරලවත් නැහැ. ඉතින් අපි බලමුකෝ එතන මොන වගේ තැනක්ද කියලා. දන්න අය ඉන්නෝ නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඇත්තට මේක කැලයක් මැද තියෙන ලස්සනම ආරණ්‍ය සේනාසනයක්. ඉතින් මේ අපේ අක්කී අයියයි ඔන්න ඉතින් අපි තුන්දෙනා තමයි අද යන්නේ. කියලා බලමු මෙතන මොන වගේ තැනක්ද කියලා. මම නම් ඉතින් ගිහිල්ලා තියෙනවා. ඉතින් දැකලා නැති අය ඔන්න chance එක ඉතින් මාත් එක්ක හිටියෝ. ඔන්න ඉතින් අපි හිඟුරක්ගොඩ ටවුන් එකට තමයි මේ ඉන්නේ. දැන් නම් පේන හරිය ඉන්නේ. ඔයාලටත් පේන ඇතිනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මෙතන මොන වගේ තැනක්ද කියලා. ඔන්න ඉතින් හිඟුරක්ගොඩ ටවුන් එකට නම් අපි ආවා. ඉතින් ඔන්න රවුන්ඩ් බෝඩ් එකෙන් මෙන්න එළිය පැත්තට තමයි ඔන්න අපි යන්නේ. එතෙන් ගෙනියන්නේ ඉතින් මොනවා හරි ගන්න ඕන නිසා තමයි මේ ටිකේ අපි හැමීට යන්නේ. කඩේකුත් බලන ගමන්. ඔන්න ඉතින් අපි අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ආයෙත් යන්න තමයි හදන්නේ. දැන් ඉන්නේ හිඟුරක්ගොඩ පොළ හරියේ. මේ තියෙන ගහලා සති පොළ කියලා. ඉතින් පොළ හරියේ මිනේරි පැත්තට තමයි අපි මෙහෙම යන්නේ. ඔන්න ඉතින් අපි එතන තියෙන සෙඩ් එකට දැම්මා වාහනේට තෙල් ගහ ගන්න. ඉතින් සෙඩ් එකේ නම් ගොඩක් සෙනඟ හිටියා. කොහොම හරි ඉතින් අපි තෙල් ගහගත්තා. ඔන්න ඉතින් තෙලුත් ගහගෙන අපි ආයෙත් යන්න තමයි හදන්නේ. දැන් නම් ඉතින් ආයෙ කොහෙවත් නැවතිනේ නෑ. දිගටම යන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක හොඳයි. මොකද මම නම් කැමතිම නේද වැඩක් තමයි කොහේ හරි ගමනක් යද්දී තැනින් තැන නතර කරන්න වෙන එක. ගන්න නතර කරන එක නම් වෙනම දෙයක්. මේ වගේ දෙයක් නැතුවයි. ඒකට නම් ඉතින් කවුරුත් ආසයිනේ. ඕන ඉතින් අපි ආයෙත් මින්නේරි පැත්තට යනවා. ඔන්න දැන් නම් අපි මින්නේරි ටවුන් එකට ලං කරා. ඉතින් ඔය තියෙන්නේ මින්නේරි ටවුන් එකේ රවුන්ඩ් බෝඩ් එක. මෙතනින් අපි යන්නේ හබරණ පැත්තට. කියන්නේ නුවර පැත්තට තමයි යන්නේ. මින්නේරි පස්සේ හම්බෙන්නේ ඉතින් හබරණනේ. එහෙනම් අපි යන්නේ ඉතින් ඔන්න හබරණ පැත්තට. එහෙම කියවල ලොකු දුරක් නෑ. මෙතනින් හරවපු ගමන් පොඩි දුරකින් තමයි නාගරකන්ද ආරණ්‍ය සේනාසනයට යන පටු මඟ තියෙන්නේ. ඉතින් ඔන්න අපි රවුන්ඩ් බෝඩ් එකෙන් හරවලා හබරණ පැත්තට යනවා. ඉතින් ඔන්න ඔතන ඔය තියෙන VTA එක ළඟින් තියෙන චූරි පාරෙන් තමයි එතනට යන්න තියෙන්නේ. ඉතින් ඔය බෝඩ් එකක් පේන්නේ වෘත්තීය පුහුණු අධිකාරිය තමයි ඔතන තියෙන්නේ. ඉතින් එතනම ඔය දාලා තියෙනවා බෝඩ් එකක් ආරණ්‍ය සේනාසනේ. ඊට ටිකක් එහායිනුත් දාලා තියෙනවා නාගරකන්ද පුරාවිද්‍යා ස්ථානය කියලා. ඉතින් ඔය බෝඩ් එක තියෙන තැනින් ඔය පොඩි පාරේ තමයි යන්න තියෙන්නේ. වාහනේ කියනවා නම් ඉතින් චුට්ටක් අමාරුයි. ඒකට ඉතින් යන්න පුළුවන්. පිට යන්නේ මේ ඔය වගේ ඉතින් මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙතන ඉස්සරහා ඔයාලට පේනවා. එතන තමයි තියෙන්නේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානේ. ඉතින් මේකෙත් ගොඩක් කෝසස් තියෙනවා. ඔන්න මින්නේරියේ එහෙම ඉන්න ළමයිට එහෙම ගොඩක් හොඳයි. මෙතෙන් ඇවිල්ලා කෝස් කරන්න පුළුවන්. දන්නවා ඉතින් මම මේක කියන්න ඕනේ දෙයක් නෙමෙයි. ඔන්න ඉතින් මේ පාරෙන් තමයි මෙතෙන් යන්නේ. පොඩ්ඩක් හිමින් යන්නේ. මොකද මේ පාරේ ටිකක් යන්න අමාරුයි. බයික් එකකට වගේ නම් ඇත්තටම ලේසි. අනේ ඉතින් අපි යනවා. මීට පොඩක් එහායින් තියෙන්නේ මීට වැඩිය කන්දක් වගේ පාරක් කීවා අපි අක්කී. මට මතක නෑ මම ගොඩක් කල් ආවිල්ලා. බලමු ඉතින් අපි. අම්මෝ ඉතින් කිව්වා වගේම හරි
කඳු තමයි තියෙන. ඇත්තටම මේ මින් ඒරියා කියලා හිතා ගන්නවත් බෑ. පොළොන්නරුවේ තැනක් කියලා හිතා ගන්න බෑ. මොකද ඒ තරම්ම දේශගුණෙත් වෙනස්. ඒ පරිසරෙත් වෙනස්. ඇත්තටම නිකන් අර මහත්තලේ නුවර පැත්ත වගේ. ඔන්න ඉතින් අපි එතනට ආවා. කිලෝමීටරයක් විතර ඇත්තටම ආවා අතන හරවපු තැන ඉඳන්. ඉතින් ඔය පේන්නේ මෙතන තමයි ඔය දාන හිම ගේන අය ඇවිල්ලා යාළගේ කෑම හිම හදන්නේ. කියන්නේ මුළු තැන්ගේ වගේ. ඉතින් අපිත් මේ වාහනේ දාන්න එතන මොකද එහාට මං හිතන්නේ දාන්න බැරුව ඇති. මෙතන තමයි මේ දානෙට එහෙම එන අය ඉතින් ඉන්නේ. ඔන්න ඉතින් මේ තියෙන එතන මේක ඇතුලේ තමයි දාන හිම හදන්නේ. ඇහෙනවනේ සද්ද එහෙම තනිකරම කැලයක් ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඔන්න ඉතින් අපි ඇවිල්ලා බහැලා ඒක ඇතුලට යන්න තමයි හදන්නේ. අපි එන වරක් වුණ හින්දා ඉතින් ස්වාමීන් වහන්සේලාත් වඩම්මලා හැමෝම ඉඳගෙනත් ඉවරයි. දානේ පටන්ගෙන ඉතින් ඒකයි මේ ඉක්මනට අපි යන්නේ. ඉතින් මම ඇතුලට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. මොකද මෙතන කොට වෙලා ඉන්න බෑ පටන්ගෙන තියෙන හින්දා. ඉතින් අපි එනකොටත් මුළු තැන් ගේටම ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩමලා ඉතින් ධර්ම දේශනාවක් දෙන ගමන් තමයි හිටියේ. ඉතින් ඒ හින්දා අපිත් සාදනකර පිටපස්සෙන් ඇවිල්ලා එතනම ඉඳගත්තා. ධර්ම දේශනාව ඉවර කළා ස්වාමීන් වහන්සේ ආවාසයකට වඩින්න තමයි හදන්නේ. ඉතින් මේ පිළියෙල කරගත්තු දානේ සේරම හැමෝම එකතු වෙලා පයින්ම දානශාලාවට ගෙනියන්න ඕනේ. ඒක තියෙන්නේ චුට්ටක් කන්ද උඩට නැග්ගාට පස්සේ. ඉතින් ගොඩක් බර ඒ ටික අපි අපේ මාමයි තව අපේ ආච්චිට පයින් යන්න අමාරු හින්දා වාහනේම ඉතින් යනවා. ඉතින් අපි නම් ඉතින් ඔන්න ලෑස්ති වෙලා ඉන්නේ හදාගත්තු දානේ සේරම පයින්ම දානශාලාවට අරගෙන යන්න. ඒ වගේම තමයි මේ ස්වාමීන් වහන්සේලා ඉන්නේ ආවාසගේ කීවට කැලවල් ඇතුලේ කුටිවල තමයි ඉන්නේ. ඉතින් ඔහම ස්වාමීන් වහන්සේ ආවාසකට වැඩමවුවට පස්සේ අපි හැමෝම ඉතින් අර හදාගත්තු දානේ සේරම දානශාලාවට තමයි මේ අරගෙන යන්නේ. ඉතින් ඔය පේන පාර දිගේ තමයි එතෙන් යන්නේ. ඉතින් අපි බලමු ඒ වටපිටාවම පෙන්වන්නම්. ඒ වුණාට මගේ අතේ ඇත්තටම දානයක් තියෙන නිසා මට ෆෝන් එක මෙහෙම අල්ලගෙන යන්න අමාරුයි. මම කතා නැතුව වලට වටපිටාව වලට පෙන්නගෙන යන්න. ඇත්තටම මේ අපේ අනිත් අය ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. මොකද අපි අද ආවට යාලා ඊයේ දවසේ ඉඳන්ම තමයි මේ දානෙට ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ අය ඒ ඇඳුම් පිටින්ම ඉන්නවලු පේනවා ඇති. ඉතින් යාලා ගොඩක් ඇත්තටම මේ දානෙට මහන්සි වෙලා තියෙන්නේ. ව්‍යංජන මම හිතන්නේ ව්‍යංජන 11ක් විතර හදලා තියෙනවා දානෙට. එතන හිමයි වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි යන්නේ ළඟපාරකින්. මොකද මේ කන්ද අපේ නැන්දරාට එහෙම නගින්න බෑ කියව නිසා අපි ටික විතරක් ඔන්න මෙතනින් යනවා. ඇත්තට මේ ටික තමයි ගොඩක් ලස්සන. මම දාන දීලා ඉවර වෙලා ඇවිල්ලා අනිවාර්යෙන්ම ඔයාලට මේ සේරම පෙන්නනවා. ඒ වගේම තමයි අද අපි හිතාගත්තා බැලුම් ගලත් නැගලා ඔයාලට ඒකත් පෙන්නන්න. බැලුම් ගල කියන්නේ ඉතින් මේ තියෙන ලොකු කන්දක්. ඒකට කියන්නේ බැලුම් ගල කියලා. ඉතින් මම දෙතෙන්නත් නැගලා ඔයාලට ඒ view එකත් පෙන්නලාම තමයි යන්නේ. ඉතින් මේ විදිහට අපි මේ දානේ සේරම අරගෙන යන්නේ දානශාලාවට. ඉතින් අපි බලමුකෝ මේ වටපිටාවත් මොන වගේද එතනත් මොන වගේද කියලා. ඔන්න ඉතින් මේ ආවේ දානශාලාවට. ඔන්න ඉතින් දානශාලාවෙන් තව ටිකක් උඩට ගියාම තමයි විහාරයේ තියෙන. ඉතින් අපිට බුදුන් වඳින්න හැමදේම කරන්න තියෙන එතන. ඉතින් මේ අපි යන්නේ විහාරයට. විහාරයේ තව ස්වාමීන් වහන්සේ නමක් එතනදී අපිට පන්සිල් දෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ යන්නේ. බලන්නකො ඇත්තටම මේ වටපිටාවේ තියෙන සත්ත්වයේ තනිකරම සත්තුන්ගේ එක එක සත්ත්ව තමයි ඇහෙන්නේ. ඒ තරම්ම විශාල කැලයක් මැද්දේ තමයි මේ ආරණ්‍ය සේනාසනේ තියෙන. අනේ ඇත්තටම ඇවිල්ලාම බලන්න හිතට මාරුම නිදහසක් දැනෙන්නේ. ඉතින් මේ තියෙන විහාරකය
අපි උඩට යනවා. මොකද උඩ තමයි ස්වාමීන් වහන්සේ නමක් ආයෙත් අපිට පන්සිල් දෙන්නේ. ඉතින් එතන තමයි අපිට බුදින් වදින්න හැම තියෙන්නේ. මම ඔයාලට ඒවත් පෙන්නන්නම්. මෙතන මාරම ලස්සනයි. හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ. ඉතින් ඔයාලට මේ පේන්නේ හිටි පිළිමයක්. ඉතින් මේ තියෙන විහාරකයේ ඇතුළ ලස්සනයි නේද? ඔයාලටත් ඒක පේනවා ඇතිනේ. ඉතින් මෙතන තමයි අපි පන්සිල් ගන්න ඉඳගන්නේ. මේ තියෙන්නේ සමාධි ප්‍රතිමා මන්දිරය. ඒකත් තියෙන විහාරකයේ ඇතුළෙමයි. ඉතින් අපි අනිත් අය නම් අතන වාඩි වෙලා ඉන්නේ. ඒත් මම තාම වාඩි වෙන්නේ නැහැ. මොකද ඔයාලට මේ ටිකත් පෙන්වන්න ඕන නිසා. මොකද අපි ආය පල්ලෙහාට ගියොත් මෙතෙන් ආයෙ වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන විහාරකයේ ඇතුළ මේ තියෙන්නේ එතනම තියෙන සැතපෙන පිළිමය. ඔන්න මම මේ පෙන්නන්නේ අනගාരിക ධර්මපාලතුමාගේ ආදර්ශ පාඨයක්. ඒක වර්ෂ 1926 දී තමයි කරලා ලියලා තියෙන්නේ. ඉතින් මේ බලන්න ඒක මෙතන එන අය අනිවාර්යෙන් කියවන්න. මම නම් කියෙව්වා. ඉතින් කට්ටියම පන්සිල් ගන්න ගමන් තමයි හිටියේ. ඉතින් මමත් එතනින්ම ගිහිල්ලා පැත්තකින් වාඩි වෙලා පන්සිල් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් පන්සිල් අරගෙන එළියට ගිහිල්ලා ඔයාලට ආයෙත් ඉතුරු ටික පෙන්නන්න. ඔන්න ඉතින් අපි ආයෙත් යන්න තමයි හදන්නේ. ඉතින් මේ අපි ආයෙ අරගෙන යන්නේ බුද්ධ පූජාව. ඉතින් මගේ අතේ චූටි පැණිකුමුඩු කෑල්ලක් තියෙනවා. ඉතින් මම දැක්කා එනකොට ලස්සන දඬුලේනෙක් ඉන්නවා ගහේ. ඉතින් ඇත්තටම එයා දැනුත් ඉන්නවා. ඉතින් මම එයාට ඒක දෙන්න තමයි හදන්නේ. ඉතින් මේ බලන්නකෝ. අනේ ඇත්තටම සත්තු කියන්නේ ගොඩක් අහිංසක ජාතියක්. ඒතර මිනිස්සුන්ටත් වැඩිය මම නම් විශ්වාස කරනවා සත්තුන්ව. මොකද අපි ගෙදර ඇති කරන සුනකයන් බලන ඔය පල්ලා බලු පැටිය. ඉතින් එයාම අපිට කොච්චර ආදරේද. මේක විශ්වාස කරන අයත් ඇති නැති අයත් ඇති. ඉතින් ඔන්න අපි ඇවිල්ලා දැන් නම් ටිකක් ඉඳගෙන ඉන්නවා. මොකද කඳුනගලම ඇත්තට මහන්සි. මේ තියෙන ඉතින් දානශාලාව. මේ තියෙන්නේ මෙතන මෙහා පැත්තේ තියෙන පිළිමයක්. ඒතර මාරම ලස්සනයි මේ තැන. ඉතින් මමයි අපේ අක්කී නැන්දයි මාමයි ආයෙත් යන්නේ මුළු තැනකට. ඒ කියන්නේ අර අපි ඇවිල්ලා කැමේම හදලා ඉන්න තැනට. ඉතින් මේ තමයි යන පාර. අපි කලින් ආපු පාර නෙවෙයි මේ. මේක ඇත්තටම කැලයක් මැදින් යනවා වගේ. මාරම ලස්සනයි. තනිකරම ඇහෙන්නේ සත්තුන්ගේ සද්ද විතරයි. ඉතින් මමයි අක්කී මේ නැන්දවයි මාමයි පොඩ්ඩක් ෂේප් එකක් දාගන්න තමයි යන්නේ. මොකද බැලුම් ගලේ නගින්න කියනකොට වැඩේ හරි ගියේ නෑ. ඊදෙන්න නම් එන්න බෑමයි කිව්වේ. එහෙනවට පා වෙන්න එපා. මම ඔයාලට අනිවාර්යයෙන්ම බැලුම් ගලේ නැගලා මේ වීව් එකත් පෙන්නලාම තමයි යන්නේ. ඉතින් ඔන්න මේ තමයි මුළු තැන්ගේ ඉස්සරහම තියෙන වීව් එක. මාරම ලස්සනයි. ඇත්තටම නිකන් පිටරට වගේ. ඒ තරම්ම ලස්සනයි. ඔන්න ඉතින් අපි අර මුළු තැන්කටත් ආවා. එතන දැන් නම් බඩගිනි. මාදුදේ ඇවිල්ලත් බඩගිනි කියනවා නේද? ඔව් එතන දැන් නම් බඩගිනි. කන්න තමයි හදන්නේ හැමෝම. හොඳයි මාමයිත් අපිට කතා කරා ඉක්මනට යන් කන්න කියලා. කාලම් බැලුම් ගලේ නගින්න කියලාත් පොඩ්ඩක් බැන්නා. ඉතින් කන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් මමත් කාලම ආයෙත් එන්නම්. ඔන්න ඉතින් බඩ පැලෙන්න බතුත් කාලා අපි මේ බීම එකක් මුරුකු ටිකක් එහෙම දාගන්නේ බැලුම් ගලේ නගින්න. ඉතින් ඔන්න අපි කෑම මල්ල නම් හරි. ඔන්න ඉතින් අපි යන්න තමයි හදන්නේ දැන්. එහෙනම් ඉතින් යන්න බැලුම් ගලත් බලන්න. මං කරන්නේ වට නම් hina වෙන්න එපා. මොකද අපි අකි එතනදී ෆොටෝ එකක් ගන්න බෑ කියන එක තමයි මං එහෙම කරේ. ඇත්තට මේක දැක්කදී මටත් hina ගියා. මොකද මං දැනන් හිටියේ නෑ එතනත් වීඩියෝ එනවා කියලා. ඉතින් කමක් නෑ කියලා හිතලා තමයි ඉතින් මම එකක් දැම්මේ. ඔන්න ඉතින් අපි බැලුම් ගලට යන පාර හැරෙන තැනටත් ආවා. ඉතින් එතන ගහලා තියෙනවා නාගලකන්ද පුරා විද්‍යා රක්ෂිතය කියලා. ඉතින් මෙන්න මේ තියෙන කැලෑ පාර තමයි අපිට යන්න තියෙන්නේ. මගේ කෑම මල්ලත් අරගෙන ඉතින් ඔන්න අපි කන්ද නගින්න තමයි හදන්නේ. අර වැඩේ කියන්නේ අපි කෙලින් පාර තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් එතන තිබ්බේ ඒ නාගලකන්දේ හදන චෛත්‍යයක්. ඉතින් එතන වැඩ කරන ගමන් තමයි හිටියේ කට්ටිය. අපිට පොඩ්ඩක් පාර වැරදිලා මේ
එතනින් එහා පැත්තේ තියෙන අඩිපාරේ තමයි යන්න ඕනේ කියලා අපිට එතන හිටපු ස්වාමින් වහන්සේ කිව්වා. ඉතින් අපි ආයෙත් එතන යන්න තමයි හදන්නේ. මොකද ඒ හම්බුණ අඩිපාර දිගේ හැරෙන්න. ඉතින් අපි මේ ආවේ එතන අඩිපාරෙන් හැරෙන්න. ඉතින් මේ තියෙන චූටි අඩිපාරක්. ඒකේ තමයි කන්දට යන්නේ. ඉතින් අපි ආයෙත් අපි ගමන පටන් ගන්න තමයි හදන්නේ මේ චූටි අඩිපාරදී. ඉතින් මේ පේනවනේ එන්න තියෙන්නේ චූටි අඩිපාර අතර දැන් පාරකුත් නැහැ. ටික දුරක් යද්දි තිබ්බ පාරක් නැතුව යනවා. තනිකරම කැලේම විතරයි. ඉතින් හවස් වරුවේ නම් ඇත්තටම එන්න එපා. එනවනම් දවල් එන්න. හැබැයි දවල් අපුණ ටික අවසරත් එක්ක අමාරුයි. මේ එනවනම් ඉතින් දෙකෙන් පස්සේ වගේ නගින්න එන්න හේවනේ. මොකද ටිකක් අමාරුයි අවුවේ සැරේ නගින්න. අපිත් ඇත්තටම හරියටම දැන් 11:12යි වෙලාව. ඉතින් අපි චුට්ටක් අමාරුයි. මේ හවසම එන්නත් එපා. මොකද මේ කැලේ මැද ඇත්තටම යන්න බෑ. ඉතින් ගස්සස්සින් රිංග ඉතින් ඇත්තටම ටිකක් විනෝදකාමී ගමනක් තියෙන්නේ. හලෝ සෙට් එකක් එහෙමදී ඇත්තටම විනෝදයි. ඒ වුණාට මෙහි ඉන්න ස්වාමීන් වහන්සේලා ටිකක් ඒ ගැන හොයනවා. කන්ද නගින අය කවුද කවුද කියන ටික එහෙම හොයනවා. මොකද කැලයක් මැදින් යන නිසා. ඉතින් අපි තුන්දෙනා කොහොමත් එකට තමයි හැම ගමනම වගේ යන්නේ. ඇවිදින්න එහෙම යන්නේ අපි තුන්දෙනා තමයි. ඒ හින්දා ඉතින් අපිට කවදත් එකයි තුන්දෙනා විනෝදෙන් තමයි ඉතින් යන්නේ. ඉතින් ඔන්න තව චුට්ටක් දුර යද්දි නම් පාරක් හම්බුණා. අඩිපාරක්. ඉතින් ආයෙත් අපි මේ පාර දිගේ තමයි මේ යන්නේ. ඔන්න ඉතින් තව ටිකක් දුර යද්දි මේ කැලෑව තවත් වැඩි වුණා. දැන් නම් චුට්ටක් මටත් බයයි ඇත්තටම. මොකද ඒ තරම්ම කැලේ මැදින් යන්නේ. තනිකරම සත්තුන්ගේ සද්දේ විතරයි ඇහෙන්නේ. අපි අය නම් මට පේනවා මං අත්තු බීමේක යා බිබී යනවා. ඇත්තටම මේ අපි අය තමයි ඒක ගත්තේ. ඉතින් මේ තියෙන්නේ එතනම තියෙන තව ගලක්. මේක නෙමෙයි ඇත්තටම බැලුම් ගල උඩ තමයි තියෙන්නේ. ඇත්තටම අනේ දැන් නම් චුට්ටක් මහන්සි. අනිත් එක දැන් වෙලාව 12:20යි. ඇත්තටම මම එකමාර වෙනකොට ගෙදර යන්නත් ඕන නිසා අපි චුට්ටක් මේ කල්පනා කරන්නේ ගෙදර යනවද ඊටු ටිකක් නගිනවද කියලා. ඉතින් මොනවා වුණත් මේ තියෙන්නේ මේ එතෙන් පේන view එක ඇත්තටම ලස්සනයි. මේ වගේම තමයි එතෙන්වත් පේන්නේ. ඊට වැඩි ලොකු වෙනසක් නැහැ. ටිකක් ඉතින් ඊට වැඩි ලස්සනට පේනවා. ඉතින් හැමදේම මේ තියෙන මෙතන තියෙන view එක මාරම ලස්සනයි. ඔන්න ඔය මම පෙන්නන්නේ එතන තමයි බැලුන් ගල තියෙන. ඉතින් එතනක් තියෙන වෙහෙරක්. එතන තමයි ගමනේ අවසානේ තියෙන්නේ. උනාට අපි චුට්ටක් විතර බැලුවේ දෙන්න යන්නද බැරි වෙයි කියලා. ඉතින් මේ තියෙන පැත්ත මාරම ලස්සනයි. තනිකරම කැලයක්. කැලයක් වුණාට එතන පුදුම ලස්සනක් තියෙන. කොහොමත් කැලවල තුර ලස්සනයි නේ කියන්න දෙයක් නැහැ. දැන් චුට්ටක් මහන්සිත් එක්ක මේ අවසර ඇත්තටම ඉවස ගන්න බෑ අද. මේ තමයි ඇත්තට මේ පැත්තත් චුට්ටක් පුට්ටක් ගස්සේ මැරිලා තියෙනවා එක පැත්තක්. ඉතින් මේ අපි යන්නේ තවත් එහායින් චුට්ටක් තියෙන තව ගලක් හිතෙන්න. ඉතින් මේ තියෙන view එක එතනත් මාරම ලස්සනයි. ඉතින් එතනත් අර අවසානයේ පේනවා වෙරත් එක්කම. ඉතින් මේ තියෙන්නේ ගලේ අඩට තනිකරම බෑවුම තියෙන්නේ. පුංචි ළමයි නම් එක්කන් ආවොත් ඇත්තටම පරිස්සමින් එක්කන් එන්නත් එපා මන්නම් කියන්නේ. මෙතන නම් ඇත්තටම මේ අවුරුණාට අව දැනෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම හුලඟක් තියෙනවා. මාරම සනීපයි ඒ හුලඟ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මෙතෙන් ආපු අය ඇති අනේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද ඇවිල්ලා නැති අයටත් මෙතන ලස්සන තේරෙන්නේ. මේ පේනවනේ ඇත්තටම මාරම ලස්සනයි එතන. ඇත්තටම අපි අද උඩට යන්නේ නැහැ. ඉතින් සෝරි ඒකට. මොකද ඇත්තටම මේ අවසර පොඩ්ඩක් ඉවස ගන්නත් අමාරුයි. අනික එකමාර වෙද්දී මම ගෙදර යන්නත් ඕන නිසා. ඉතින් ඇත්තටම ඔයාලා එනවා නම් හවස එන්න. ගොඩාක් අවසත් නෙමෙයි. ටිකක් අවුව බහිනකන් ඉඳලා එන්න. ගොඩාක් රස්නේ දවසට. ටිකක් අමාරුයි ඇත්තටම මෙතෙන් ආවමින් මට දැනටත් කැරකිල්ල වගේ. ඉතින් ඇත්තටම අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මොකද උඩට නගින්නේ නැහැ. ඇත්තටම මේකට සෝරි. මම ආයේ දවසක අනිවාර්යෙන්ම උඩට ගිහිල්ලා ඔයාලට ඒ ටිකක් පෙන්නනවා. ඉතින් ඔන්න ආව පාරෙම ආයෙත් යන්න තමයි හදන්නේ. මට දකිද්දිත් බය හිතෙනවා ආයෙත් ආව පාරේ යන්න වෙනවනේ කියලා. මේ පේනවනේ ඉතින් තනිකරම කැරයක් ඇසර තමයි මේ යන්නේ. ඉතින් අපි යන්නේ අර ආපු පාරෙම හින්දා මම ඊට කාලට පෙන්නන්න නැතුව ඉන්නම් ආය. හින්දා මම වාහනේට ගිහලා මම ආයෙත් ඔයාලත් එක්ක කතා කරන්නම්. අම්මෝ ඉතින් ඔන්න මම නම් වාහනේට ආවා. හැබැයි ඉතින් අපේ අක්කි අය ගියා අපේ අනිත් අයට කතා කරලා එන්න.
මට ඇත්තටම ගොඩක් මහන්සි. ඒ හින්දා මං වාහනේට වෙලා ඉන්නවා. ඒත් මම වාහනේ ඉඳලා කෑ ගහලා ඉතින් හැමෝටම කතා කරා මට මහන්සි කියලා. නැත්තම් මගේ ලොක්කම කියලා හිතනවනේ. ඉතින් ඔන්න අක්කී අය එනකන් තමයි මම මේ ඉන්නේ. ඔන්න ඉතින් ඒ දෙන්නත් ආවා. ආයෙත් ගෙදර යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මින්නේරිය ටවුන් එකත් පහු කරලා අපි ආයෙත් හිඟුරක්ගොඩට තමයි මේ යන්නේ. ඔන්න අපි හිඟුරක්ගොඩටත් ආවා. ඉතින් මේ හිඟුරක්ගොඩ සෙට් එක පහු කරලා ඔන්න ඉතින් හිඟුරක්ගොඩ ටවුන් එකටම ආවා. ඔන්න ඉතින් අපි මේ ඉන්නේ හිඟුරක්ගොඩ ඉඳලා කිලෝමීටර 7ක් විතර ආපුවාම යුදකනාව හම්බෙනවා. එන්න ඒ හරිය තමයි. ඉතින් අපි ඉන්නෙත් එන්නේ හරියමයි යුදකනාව කියන හන්දිය පහු කරන් ඉද්දී ඊළඟට හම්බෙන හන්දිය තමයි ඔන්න අපේ ගෙදර තියෙන්නේ. හන්දිය නෙමෙයි හන්දිය ඉඳලත් පල්ලෙහා පාරක අපි චුට්ටක් ඉතින් යන්න ඕනේ. ඉතින් දැන් නම් අපේ ගෙදරට ගොඩාක් ළඟින් ඉන්නේ. ඔන්න දැන් ඉතින් අපි ඉන්නේ අපේ ගෙවල් පාරේ. ඉතින් අද මගේ දවස ඔයාලා දැක්කනේ. ඉතින් මම ආයෙත් වීඩියෝ එකකින් එනකන් ඔයාලා බලාගෙන ඉන්න ඕනේ හොඳද? මං ආයෙත් එක කොහරි ගිහලා නැත්තම් ඩේ ව්ලොග් එකක් හරි අනිවාර්යයෙන්ම ඔයාලට ගේනවා. ඉතින් අද දවසේ මං හිතනවා ඔයාලත් ඒ තැන ලස්සන දකින්න ඇති කියලා. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් ඔන්න මම ගෙදරත් ආවා. තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.